ඔහු රින් එකට ඇතුල් වෙද්දී මුළු ශාලාවම ඔල්වරසන් හඬින් දෙදරුම් කෑවා. ඔහු Tamanගේ සටන් සගයා ඉදිරියට ගොස් නැවතුණා. නමුත් පුදුමයකට මෙන් ඔහු සටන් වලල්ලේ මැද සිටියත් ඔහුගේ තියුණු දෑස් දෙක නතර වී තිබුණේ සෙනඟ අතර සිටි මං ළඟයි. ඔහු වටපිට බලන්නේවත් නැතුව කෙලින්ම මගේ දෑස් දෙසම බලා සිටියා. ඒ බැල්මෙන් මගේ සිරුරම නැවතත් සීතල වී ගියා. සටන ආරම්භ කරන ලෙස සංඥා නාදය ඇසුණා. ප්‍රතිවාදියා ඊතා දරුණු ලෙස ඔහු වෙත කඩා පැන ප්‍රහාර එල්ල කරන්නට වුණා. මගේ හදවත නතර වන්නාක් මෙන් මට දැනුනේ. මං බියෙන් මගේ අත් දෙක පපුවට තද කරගත්තා. නමුත් ඔහු ඊතා සූක්ෂම ලෙස එම ප්‍රහාර වලින් මගහැරි ක්ෂණිකවම ප්‍රතිවාදියාගේ මුහුණට සහ බඩට බලවත් ප්‍රහාරවල් කිහිපයක් එල්ල කරා. ඔහුගේ සෑම ප්‍රහාරයක්ම වේගවත් සහ ගොඩක් නිවැරදි වුණා. සෑම ප්‍රහාරයකින්ම ප්‍රතිවාදියාව පස්සට තල්ලු කරන වාරයක් පාසා ඔහු නැවතත් හැරී බැලුවේ මන් දිහායි. ඔහු මට පෙන්වන්නට මෙන් සටන් කරන බව මට වැටහුණා. ප්‍රතිවාදියාට තදින්ම ගහලා ඔහු සෙමෙන් මගේ දෙස බලා තොල් කොනකින් අර සුපුරුදු මනමාල හිනාව දැම්මා. ඔහුගේ ශක්තිමත් බාහුවල මස්පිඩු පෙරළෙමින් සටන් පිටියේ ආලෝකයට තෙතමනෙන් දිලිසෙන ආකාරය දෙස මං වශී වී වගේ බලන් සිටියා. සැබවින්ම ඒ නීති විරෝධී ක්‍රීඩාව නිසාම නෙලා තිබූ ඔහුගේ නිරෝගී හැඩකාර පිරිමි සිරුර ඕනෑම කෙල්ලෙක්ව පිස්සු වට්ටන සුළුයි. මට මගේ ප්‍රශ්න සියල්ලම මොහොතකට අමතක වී ඔහුගේ ඒ ප්‍රවේගකාරී සුන්දරත්වයට මගේ සිත තදින්ම ඇදී යමින් තිබුණා. අපි සිටියේ සටන් වලල්ලට ඉතාමත් කිට්ටුවෙන්ම නිසා එහි සිදුවන සෑම දෙයක්ම මට හොඳින්ම පෙනුණා. ඔහු එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ පරාජය වූ ප්‍රතිවාදියා බිම ඇද වැටුනේ හරියටම මා සිටි දෙසට වන්නටයි. ප්‍රතිවාදියා බිම වැටෙද්දී ඔහු ඊතා සැහැල්ලුවෙන් වලල්ලේ වැටට බර වී කෙලින්ම මල් ළඟට ආවා. ඔහුගේ සිරුරෙන් නැගුණු උණුසුම් හුස්ම මට දැනෙන තරම්ම ඔහු මට ලං වුණා. "Excuse me, ඔයා මෙහෙට අලුත්ද?" මගේ මුළු සිරුරම ගැහෙන්නට වුණා. ඔහුගේ ඒ තියුණු බැල්ම ඉදිරියේ මට කට ඇර වචනයක්වත් කියා ගන්නට බැරි වුණා. මම ඔව් කියන්නට මෙන් බියෙන් ඔළුව වැනුවා. නමුත් ඒ මොහොතේම ඔහු මන් දෙස බලා සිටි ක්ෂණික අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ප්‍රතිවාදියා බිමෙන් නැගිට පිටුපසින් දරුණු පහරක් එල්ල කරා. ඒ පහරින් ඔහු මදක් ඉදිරියට විසිවී ගියේ මගේ කකුල් පන නැති වෙද්දී. එයින් ඔහුගේ මුහුණේ තිබූ සිනහව මැකී ගොස් සැබෑ සටන්කාමියෙකුගේ රළු පෙනුම මතුවුණා. ඔහු වහාම ආපසු හැරි ප්‍රතිවාදියා බලාපොරොත්තු නොවූ අතිශය වේගවත් හා බලවත් නිශ්චිත පහරක් ඔහුගේ මුහුණටම එල්ල කරා. ඒ පහරේ සැර කෙතරම් දෙයත් ප්‍රතිවාදියාගේ තොල් පැලි ඉන් විසිවූ රතු පැහැති ලේ බිංදු කිහිපයක් මං ඇඳ සිටි සුදු පැහැති ක්‍රොප් ටොප් එක මතට විසිවී ගියා. මගේ පපුව ගැස්සී ගිය අතර මං මගේ ඇඳුම දෙස බැලුවේ භීතියෙන්. ප්‍රතිවාදියා සටන් වලල්ල මත ඇද වැටුණු අතර එතනින් සටන අවසන් වුණා. විනිසුරුකරු ඔහුගේ අත ඉහළට ඔසවමින් ඔහු සටන ජයගත් බව ප්‍රකාශ කරද්දී මුළු ශාලාවම ඔල්වරසන් හඬින් ගිගිරුම් දුන්නා. ඔහු ආඩම්බරයෙන් යුතුව කෙලින්ම මන් දිහා බැලුවා. ඔහු වලල්ලෙන් බිමට පැන සෙනඟ තල්ලු කරගෙන නැවතත් මා අසලටම පැමිණියා. ඔහුගේ පපුව වේගයෙන් ගැහිමින් තිබුණා. ඔහු මගේ සුදු ඇඳුම මත තැවරී තිබූ ලේ පැලලම දෙස බැලුවා. "ෂිට්, සෝරි, මම හිතුවේ නෑ ඒක ඔයාගේ ලස්සන ඇඳුමට ඉහේ කියලා. ඇත්තටම සෝරි හොඳේ." ඔහු මගේ දැස් දෙස බලා පැවසුවා. "ඔයා හැමදාම එන්න මං සෙල්ලම් කරද්දි." ඔහු එහෙම කියද්දී මගේ පපුව අමුතුම විදියකට ගැහෙන්නට වුණා. ඒ වචනවල තිබුණේ නියෝගයකට වඩා මාව ඔහුගේ ජීවිතයට ලං කරගන්න හදන ආරාධනාවක්. සටන් වලල්ල පැත්තෙන් දුවගෙන ආපු ඔහුගේ සෙල්ලක්කාර මිතුරේ "යමු බං, මෙතන කෙල්ලෝ එක්ක ලව් කරන්න වෙලාව නෙවෙයි. වරෙන් යන්න. අද සල්ලි ටික අපේ." කියා කෑ ගැසුවා. ඔහුගේ බෙල්ල වට අතක් දමා ඔහුව සෙල්ලක්කාර විදිහට එතනින් ඇදගෙන යන්නට වුණා. ඔහු යන ගමන් ආයෙ පාරක් හැරි මන් දිහා එකපාරක් බැලුවේ තවත් මගේ හිතෙත් ඔහු ඇඳෙද්දී. රෑ ගෙදර ගිහින් මං ඇඳුම් නැහෙම්මම රූම් එකේ ගලවලා නාන්න ගියේ දවසේ මහන්සියම සේදෙන්නට හිතලයි. වතුර මලේ යටට ගිහින් ඇස් වහගත්ත මට මැවි මැවි පෙනුනේ ඔහුගේ කඩවසම් බවයි.
ඔහු රින් එක තුලදී මන් දිහා බලපු සරාගේ බැල්ම, ඔහුගේ මස් පිඩු පිරුණු කඩවසම් පපුව, මං ඒ ලෝකේ අතරමං වෙලා ටිකක් එක්ක ආකර්ෂණයක් පමණයි. පසුදා උදෑසන මම මගේ කැම්පස් එකට ගිහින් ඒ රෙජිස්ට්‍රේෂන් වැඩ කරගෙන ඉන අතරතුර සෙලී සහ ෂේ පාරායිනේ පොඩි කැෆේ එකක ඉඳගෙන ඉන්නවා දැක්කා. කැම්පස් එකෙන් එනකොටම සෙලී මට කිව්වේ ඔවුන්නේ කැෆේ එකේ ඉන්නම් එතනට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න එන්න කියලයි. නැතා මොකද උනේ අර වැඩේ? මේ සෙමෙස්ටර් එකට ස්කෝලර්ෂිප් එකක් දෙන්නම් කිව්වා සෙලී. මන් ඇය දිහාම බලමින් කිව්වා. එතකොට ඊළඟ එකට ඇයි පුදුමෙන් මන් දිහා බැලුවා. ඊළඟ එකට ස්කෝලර්ෂිප් එකක් හම්බෙන්නත් පුළුවන්. නැත්තම් පාර්ට් ටයිම් එකක් හොයා ගන්නවා. මන් එහෙම කියනකොට ෂෙවින් අයියා බර්ගර්ස් වගේක් නෙස්ටි වගේක් අරන් ආවා. හායි නෙතා ගර්ල්. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඔයා එනකල්මයි හිටියේ. කියමින් ඔහු hina වී මල්ලගේ නෙස්ටි එකක් තිබ්බා. අනේ තැන්ක් යූ අයියේ කියලා ඇස් පොඩි කරමින් මාත් එක ගත්තා. ඒක නෙවෙයි නෙතා. ඊයේ රෑ කොහමද ඔයාට? හොඳයි අයියේ. ඒක නෙවෙයි. අර ෆයිට් කරපු දෙන්නගෙන් බෙල්ලේ ටැටු එකක් ගහලා හිටියේ. ඔයාලා අඳුරනවද යාව? මෙයා කියන්නේ ෂෙනල් ගැන. ඒ ෂෙවින්ගේ කසින් කෙනෙක්. එයාත් අපි කැම්පස් එකේම තමා නෙතා. සෙලී කන ගමන් එහෙම කිව්වා. එයා කැම්පස් එකේද? මන් ඔවුන් දිහා බලලා පුදුමෙන් වගේ ඇහුවා. ඔව් ඇයි වෙන්න බැරිද? කියාගෙන පිටුපසින් ආව කෙනෙක් මගේ උරහිස් දෙක උඩින් අත් දෙක තියද්දි මං ගැස්සිලා ඒ පැත්ත බලන් හිටියේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ඔහුයි. හායි මං ෂෙනුල්. ඔහු මට අතට අත දෙන්න වගේ අතක් දික් කරමින් කිව්වා. නෙතාරා කියමින් මං අත දෙද්දි ඔහු මගේ අත අරන් අතට කිස් එකක් දුන්නා. මට හිතුනේ ඔහු මා පිස්සෙක් කියලයි. ඒ වෙලාවේ ඔහුට කෝල් එකක් ආවා. තප්පරයක් දෙන්න පරවියෝ කියමින් ඔහු යද්දි මං කෑ ගැහුවා. මං පරවියෙක් නෙවෙයි මං නෙතාරා. මං සෙලීලා දිහා බලද්දි ඔවුන් දෙන්නත් මෝනවල් ලං කරන් මුකුළු කරමින් සිටි නිසා මට තේරුණේ මං ඇවිත් ඇත්තේ පිස්සු ලෝකෙකට බවයි. එදා දවල් වෙලා ලෙක්චර් එකකට ගිහින් ඉද්දි මං ටිකක් මැද හරියෙන් ඉඳගත්තා. මේ උඩට යන පඩි පෙලක් වගේ හදලා තියෙන ලෙක්චර් හෝල් එකේ තියෙන ලොකුම වාසිය තමයි ඉස්සරහා පේලිවල ඉන්න අයගේ ඔලුගෙඩි නිසා බෝඩ් එක නොපෙනී යන්නේ නැති එක. හැබැයි මට නම් මේකෙන් උනේ වෙනත් වාසියක්. ඉස්සරහා ඉන්න ලෙක්චර්ට මම මොනවා කරනවද කියලාත් පේන්නේ නැති එක. ඉතින් මං කරේ ඩෙස්ක් එක යටින් ෆෝන් එක තියන් ඔහුගේ ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් එකට රිංගුවා. එක ෆොටෝ පල්ලෙහාට ස්ක්‍රෝල් කරද්දී මගේ ඇස් එකපාරටම බ්‍රේක් ගැහුවා වගේ නැවතුණා. කළු පාට ටී-ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩෙත් ටිකක් අවුල් කරගෙන ඇස් දෙක හීනයට පියාගෙන ඔහු hina වෙලා ඉන්නවා ඒ ෆොටෝ එකේ. දෙයනේ ඇත්තටම හොට්. ඒ කඩවසන් මූණ තවත් පැහැදිලිව බලා ගන්න ඕන නිසා මම නොදැනුවත්වම ෆෝන් ස්ක්‍රීන් එකට ඇඟිලි දෙක තියලා ෆොටෝ එක zoom කළා. ඔහුගේ තියුණු ඇස් දෙක මගේ ෆෝන් එක පුරාම මැවිලා පේද්දි මං එහෙදියා බලාගෙන හිටියේ ලෝකෙම අමතක වෙලා වගේ. මං කැමති ෆොටෝ එකක. කොහෙන්ද ආපු ගොරෝසු හඬක් මගේ කන්නඩිය ළඟින් වැහෙද්දි මාව එකපාරටම ගැස්සිලා උඩ විසි වුණා. මං බය වෙච්ච පාට ෆෝන් එකත් පපුවට අත කරගෙන කලබලෙන් බෙල්ල හරවලා බැලුවා. බෙල්ල හරවා බලද්දි මෙන්න මූණේ වල් කපටි හිනාවකුත් දාගෙන පිටුපස්ස පේලි ඉඳන් මගේ උරහිසට උඩින් එබිලා ඔහු මගේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. මේ වගේ උස්සට හැදුණු ලෙක්චර් හෝල් වල තියෙන නරකම දේ තමයි පිටිපස්ස පේලියේ ඉන්න අයට ඉස්සරහා පේලියේ ඉන්න කෙනාගේ ෆෝන් එකේ අකුරක් නැර පේන එක කියලා මට තේරුණේ ඒ වෙලාවේ. ඔයා මොකද මේ ලෙක්චර් එක කරන්නේ? මේක ඔයාගේ සබ්ජෙක්ට් එක නෙවෙයිනේ. මං පුදුමෙන් වගේම ලැජ්ජාව වහගන්නත් එක්ක රහසින් ඇහුවා. ඔහු මගේ ඩෙස්ක් එකට තවත් ලං වෙලා කටකොණින් hina වෙලා කිව්වේ මගේ හෘද ස්පන්දනය තවත් වැඩි කරමින්. මට මේ වෙලාවේ වෙන ලෙක්චර් එකක් තියෙනවා තමයි. හැබැයි ඒ හැම එකකටම වඩා මට වටින්නේ මගේ පරවියා මොකද කරන්න කියලා බලන එකනේ.